හරි ළමයි කොහොමද සුබ දවසක්. ඉතින් නෙස්ට් බුල් රන් එකේදී 150කින් වැඩිවන්න පුළුවන් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් මොනවද කියන එක චුට්ටක් හඳුන්වන්න හිතුවා. එතකොට මේක තනිකර ළමයි ඩිෆෙන්ස් වෙන්නේ ඒ කියන්නේ අපේ තියෙන මේ ආර්ථික තත්ත්වය මත. හරිද? එතකොට හොඳ කොච්චර හොඳ ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකක් ආවත් ඒක මිනිස්සු බයි කරන්න පෙළඹෙන්නේ මිනිස්සුන්ගේ ආදායම කියන්නේ හොඳ මට්ටකම පවතින ආර්ථිකයක් තිබුණොත් විතරයි. ඒතකොට මේ කාල සීමාවේදී මම හිතන්නේ බිට්කොයින් බුල් රන් එකක් එයි කියලා. දැන් 2021 ඕගොල්ලන් දන්නවා බිට්කොයින් බුල් රන් එක ආපුවාම හරිද? දැන් ගොඩක් අපිට මිස්සුනා කොයින්ස්. හරි. උදාහරණයකට shiba inu. එතකොට dogecoin 100කින් විතර වැටෙනවා. හරිද? එතකොට shiba inu 100කින් dogecoin 500 විතර වැටෙනවා. එතකොට ඒ chance එක මිස් වුණානේ. හරි. එතකොට 2026 මීළඟ බුල් රන් එක බොහෝ දුරට එන්න ඉතින් දැම්ම නෙමෙයි. හරිද? සාමාන්‍ය මේ මාසේ අවුරුද්දේ අවසාන කාර්තුවේ එන්න පුළුවන්. එතකොට දැන් මම කියන්නේ දැන් අර 2021 වැඩි වුණේ මීම් කොයින් නේ. එතකොට දැන් 2021 වගේ AI කොයින්ස් තිබ්බේ නෑ මම හිතන්නේ හැටියට. හරිද? ඒක හරියට මම දන්නේ නෑ ප්‍රොජෙක්ට් තිබ්බද කියලා. හැබැයි බොහෝ දුරට මම හිතන්නේ තිබ්බේ නෑ. එතකොට 2026 දැන් අලුත් කාලයක්. එතකොට AI ප්‍රොජෙක්ට්ස් ගොඩක් එන කාලයක් නේ. එතකොට ප්‍රසිද්ධ AI කොයින්ස් මේක වැඩි නොවෙන්න පුළුවන්. හැබැයි මම ප්‍රොජෙක්ට් එකක් කියන ඕගලන්ට මෙන්න මේවා ගැන පොඩක් සැලකිලිමත් වෙන්න. ඒතර මේ ප්‍රොජෙක්ට්ස් මම වෙන වෙන පෙන්නනවා කියලා සර්ච් කරන්න. ඒකෝර ළමයි උදාහරණයක් විදිහට දැන් AI කොයින් එකක් තෝරගද්දී ඒතර මාකට් කැප් එක ගැන අපි චුට්ටක් මෙයා කරන්න. දැන් නියර් ද රෙන්ඩ වගේ කොයින්ස් කියන්නේ දැන්ටමත් බිලියන ගානක මාකට් කැප් එකක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ තව ලොකුවට ලාභයක් ගන්න අමාරුයි. මම කියන්නේ අප් නොවීදියේ කියලා නෙමෙයි. අර මම කිව්ව ලෙවල් වලට යන්න පුළුවන්. හැබැයි 150කින් විතර අප් වෙන්න තියෙන ඉඩකට අඩුයි. හරිද? මොකද බිලියන ගාණක් මාකට් කැප් එකේ තියෙන හින්දා. හරිද? එතකොට තව අපිට මයික්‍රෝ කැප් ලෝ කැප් ජෙම්ස් හරිද? මේවා ගැනත් ගොඩක් අපි හිතන්න ඕනේ කෙනෙක්. 150ක ලාභයක් දෙන්න පුළුවන් වෙන්නේ දැන්ට මාකට් එකේ මිලියන 10ක් සහ 50ක් අතර දෙන කොයින්ස් වල විතරයි. ඒ කියන්නේ මයික්‍රෝ කැප්ස් and low cap gems කියන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ කොයින් එකක් අපි හොයා ගන්න එක තමයි. ඒතකොට දැන් ගොඩක් දුරට 150කින් අප් වෙන්න මේ බුල් රන් එකත් එක්ක. ඒතර මයික්‍රෝ කැප් ප්‍රොජෙක්ට්ස් වලට අපි යන්න ඕනේ. හරිද? මයික්‍රෝ කැප් M I නෑ මේක නෙමෙයි. මම එක ටෙක්ස්ට් එකක් දාලා පෙන්නන්න ඕනන්ද. මයික්‍රෝ කැප් කොයින්ස් මේ ගැන මේ මාතු ගැන හොයන්නද? හරිද? මොකද ආවට ගියාට කරන වීඩියෝ නෙමෙයි මේවා. ටිකක් සාමාන්‍ය දැනුමක් දින අභිලාෂයෙන් කරපු වීඩියෝ. ඊපස්සේ දැන් පාර්ට් 3 වෙනි එක විදිහට මම කියන්නේ. ඒතර මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙන AI සෙක්ටර්ස් ගැන අපි වන්න ඕනේ. හරිද? එතකොට දැන් මම කොයින් දෙයක් විතර වඩ උදාහරණයක් විදිහට කියන්නම්. හරි? ඇත්තම කිව්වොත් අපිට සෙක්ටර් A විදිහට AI ඒජන්ට්ස් හඳුන්වන්න පුළුවන්. හරිද? වෙනස් කොයින්ස් කියන්නේ සෝරි ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස්. හරි? AI agents projects බලන්න. හරිද? ගොඩක් එතකොට virtual protocol. හරිද? මෙන්න මේකත් චුට්ටක් බලන්න. මේකත් හොඳ ප්‍රොජෙක්ට් එකක්. හරි? එතකොට AI agents ලා හදන ප්‍රොජෙක්ට් පොඩ්ඩක් ඔයා බලන්න. මේක ගොඩක් තියෙනවා. දැන් ChatGPT කියලා ගැහුවොත් එහෙම AI agents ලා හදන ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන් සුපිරි ප්‍රොජෙක්ට් ටික. හරි? ඒ වගේම තමයි ළමයි තාපි සෙක්ටර් B එක විදිහට ගන්න පුළුවන් AI training compute. හරිද? එතකොට ලෝකේ තියෙන හැම AI මොඩල් එකකම පුහුණු කරන්නේ සුපිරි කම්පියුටර්ස් වලින්. එතකොට මේක ගොඩක් හොඳයි සෙක්ටර් B එක විදිහට AI training compute බලන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට network එකක් කියන්න මේ වල ප්‍රොජෙක්ට්ස් හොඳයි. ආකාශ network එක හොඳයි. හරිද? AKT එක. ඒ වගේම නොසානා ප්‍රොජෙක්ට් එක හොඳයි. NOS එක. හරිද? එතකොට සොලනා ජාලයේම එකක් තමයි නොසානා කියන්නේ. හරිද? සොලනා කියම එකක්. හරි. එතකොට මේ ඔය සෙක්ටර් A සහ B මම කිව්ව දෙක චුට්ටක් බලන්න. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රොජෙක්ට් එක චුට්ටක් හොයලා බලන්න. එතකොට ලොකු විස්තරයක් ඔයාලට ගන්න පුළුවන්. හරි. එතකොට next bull run එකක් ආවොත් අපි ගොඩක්ම ඉම්පෝර්ට් කරන්න ඕනේ AI agents ලාට සහ
මේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලට සහ එතකොට AI ට්‍රේනින් කම්පියුටර් වල තියෙන ප්‍රොජෙක්ට්ස් වලට. හරි. ඉතින් මම කිව්ව වීඩියෝ එක තේරෙන්නේ නැති. හරිද? තාම මට එහෙම මොනවද හොඳ ප්‍රොජෙක්ට් කියලා කියන්න බෑ. නමුත් අර මම කිව්වගේ මාකට් කැප් එක 10යි 50යි අතර තියෙන මයික්‍රෝ කැප් කොයින්ස් වල අවධානය යොමු කරනවා නම් මම හිතනවා අර දීර්ඝ කාලිකව ලොකු ලාභයක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඩොලර් 1 එකක කොයින් එකක් තියෙනවා. හරිද? ඔබ 150කී වැඩිනවා. වා කොයින්ස් 1000ක් ගන්නවා ඩොලර් එක ගානේ කොයින්ස් 1000ක්. ඔබ 150 වැඩිනවා ඩොලර් 50යි. ඒ වගේ ඔපචුනිටි එකක් තියෙනවා. ඕනට දැන්ටමත් ඉන්නස් කරන්න සල්ලි නැත්තම් මගේ පේටියන් එක කියන්නේ එතනම ඉතා විශිෂ්ට තැනක්. හරිද? මනුස්සයෙක් ගොඩ දාන්න පුළුවන් තැනක්. මේකෙදි මම කියනවා කොහොමද මේක් මනි ඔන්ලයින්. හරිද? ඒ කියන්නේ අන්තර්ජාලය හරහා කොහොමද හරියටම මුදල් හොයන්නේ කියලා. ඉතින් මෙතන වීඩියෝස් තියෙනවා 100කට වැඩිය. ඒ වගේ ඩිජිටල් ප්‍රොඩක්ට් මිලියන ගානකට වැඩි ඒවා තියෙනවා. කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. මාසෙකට ඉතාමත් අවම ගාණක් රුපියල් 300ක් වගේ චූටි ගාණක් තමයි අය කරන්නේ. ඉතින් ඔයගලන්ට කැමති නම් මේ ජොයින් වෙන්න පුළුවන්. එහෙනම් අපි නෙක්ස්ට් වීඩියෝෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.